ෆෝන් නම්බර් එකක් තියෙනවනේ. ඔව්. නම්බර් එක තියෙනවනේ මේ මොන හරි. දැන් 850 එකට. හා. යා. මේ දැන් අපි කැම්පින් කරන්න යන දිහාවේ පාරේ යන ගමන් දැන් මේ අර අපේ යූත් එකේ කට්ටිය යනවා කැම්පින් කරන්න. අවශ්‍යයි. මොකද ඔයාගේ තාත්තේ දැන්? කියන්නේ? ගැලවෙන්න. ඉන්න මන් තමයි වීඩියෝ කරපේ. මේකේ පාස් ලස්සන නෑනේ. පාස් ලස්සන නැති ඉඳලා වීඩියෝ කරපේ මම. අපේ ලයිට් ක්ලබ් එකෙන් කරන යූත් කැම්ප් එකට තමයි මේ යන්නේ. ඒක තියෙන ලොකේෂන් එකට යන පාර. මේ ඉන්නේ අපේ කට්ටිය එනවා. පාර මාර ලස්සනයි. දන්න අය දන්නවා මේ කැම්පින් ප්ලේස් එක දැක්කොත් දැනගනි කොහෙද කියලා. නුවර පැත්තේ තියෙන්නේ. නුවර පැත්තේ මෙච්චර ලස්සන තැනක් තියෙනවද කියලා කවුරුත් දන්නේ නැතුව ඇති. ගොස්පර් ගයිඩ් ලංකාවේ හැම පැත්තම ඉතින් යනවනේ. ඒ යනකොට අහම්බෙන් හම්බුනේ මේ කැම්ප් සයිට් එක. හිතුවට වඩා මාර ලස්සනයි. ළඟ තැනක්. ඔය ඉන්නේ කට්ටිය එනවා හිමීට. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් කැම්ප් සයිට් එක. මාර ලස්සනයි. මාර ලස්සන වීව් එකක් තියෙනවා. බිම බලාගෙන යන්නත් ඕනේ මේ පයින්ස් කොළ හින්දා ලෙස්සයි වැටේ කියලාත් බලයි. වීඩියෝ එකත් එහෙම කට්ටිය ගමේ කට්ටිය කිව්වා වැවේ නාන්න කරන්නත් පුළුවන් කියලා. මැදට යන්න එපා කිව්වා. එයාලත් ඉතින් කිව්ව පළියට අපිට බහින්නත් බෑනේ. අපි දන්නේ නැති හින්දා බලන්න ඕනේ. ඉතින් ලනු කියලා මං හිතන්නේ තව කවුරුහරි ඉන්නවද මන්ද? අර එහෙන් දුමක් නගින්න තියෙන්නේ. ගිනි තියලාද නැත්නම් හුලඟ වැඩි හින්දා ලැබගින්නක්ද? අනේ මන්ද ලස්සනයි. වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ. බලන්න ඔයාලා දන්නවද කියලා මේ කැම්පින් කරන තැන.
මගේ ගමන් සගය අද තනියම මාත් එක්ක ආවේ නැහැ වීඩියෝ එක ඉස්සරහට. කට්ටියත් එක්ක එන්නේ ගමන් සගයා. කොහොමද තන? නාම පීනනවද? ඔව් වෙතෙන්ටම යන්න. අය හරිය මේ ලැව් ගින්නක්ද ගින්දර තියලාද අනේ මන්දා. මාලක නෑනේ. ගින්නක්ද මන්දා. කුලක වැඩි හින්දා. වනාන්තරේ ගින්න කියලා දාලා තියෙන්නේ කැම්පින් එකේ නමට. දැන් ඉතින් ගින්දරක් තියෙනවා වනාන්තරේ. දුමෙනා ඔයා බාගෙ ටිකක් නේ. දැන් වෙලාව 6:52යි අපි මේ රැට කෑම හදනවා. මේකේ තියෙන්නේ බත්. බලමු බත් එක්ක තව මොනවද හදන්නේ කියලා. අද රැට අපි බත් එක්ක චිකන් හදනවා. චිකන් එකට අලක් දාලා හදනවා. ඒක කාලි එකක් හදලා තමයි කන්නේ. දැන් බත් එක්ක ලිපේ. එළිය පේන්නේ නැහැ ඉතින් ඔය. අපේ කට්ටිය දැන් කාලා දීලා මේ ඉදිමැලේ වටේ. යාගෙන අක්කනේ දාවුණා. අපේ ඩාන්ස් එකේ අක්කගේ ඉන්නේ. ආ. දැන් කියලා තියෙන්නේ. ගඩොල් පිටක් ගන්න. ගඩොල් පිටක් ෆයිනස් ගෙඩි තියෙනේව දාන්න ගිහින්. අතන තමයි ටෙන්ට් එක. එල් වගේ ඇවිල්ලා. අම්බුරුලා. ගාන්ඩි ගෙවින්න දැම්මයි. මං එනං හරි තිබ්බා ෆයිනස් ගෙඩි ගොඩක් ගහලා මේ. ඔයාලා දෙවිපියාණන් වහන්සේ අද දවසේ ස්වාමීන් වහන්සේ අපි කරන්න යනා වූ හැම කොටසක්ම මේ දැසන ඔබ වහන්සේට වාර කරලා යාඥා කරනවා.
මොකද ගේම් එක? මොකද ගේම් එක? මෙතනට ගල් උඩ ගල්. අපි මේ කරන්න යන්නේ ගල් උඩ ගල් කියලා. කරගෑයි. හරි ඊට පස්සේ මේක කරන්නේ ඇයි කියලා මම ඊළඟට කියන්නම්. අපි විනාඩි 2 ගානේ 3 සැරයක් වෙනවා. මේ 3 සැරේ බලමු ඊළඟ වැඩිම හදන්නේ. ටීම් දෙකක් තියෙනවානේ. ඔව් එකක් මෙන්න මෙතන හදන්න ඕනේ මේ. අම්මා අල්ල අර ටීම් එකේ අර ටීම් දෙකක් නෑනේ ඔයාලගේ කිසිම ටීම් එක්කෙනෙක් ඉන්න ඕන හදන්න ඕනේ මේ ටීම් එක ඔය මෙන්න මේ තියෙන ටීම් එක සා විනාඩි 1:00යි මේ ටීම් දෙකේ කොයිද හදන ඔය අතන ළඟ තියාගෙන කියන්න බෑ ඒගොල්ලන්ට බලන්න ඕන එක අවස්ථා තුනක් දෙනවා ඒක ඊළඟට තේරෙයි කකුලට වැටේ සා විනාඩියයි මේ අනිත් ටීම් එක සෝදේ කණ්ඩායම පන්තිලා බලන්න මම හරි කකුල් වල පෙරල ගන්නවා මේ ෆැමිලි වර්ක් තව තප්පර 40යි තප්පර 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි හරි නවත්තන්න ඔව් අයින් වෙන්න හරි දැන් අයින් වෙන්න අය ඔය කකුල වලට වැටේ අයින් වෙන්න අයින් වෙන කකුල ඒ චූටි අයින් වෙන හරි දැන් අයින් වෙන්න ආයි දැන් කියන්න බෑ අයින් වුණාම ඉතුරු වෙන ප්‍රමාණය බලමු අයින් වෙන්න මේගොල්ලන්ට 10යි හරි දෙවනි වටේ 3 පරිස්සම බලා ගන්න ඕන තමන් කකුල් වලට වට ගන්න එපා කාට හරි මේ කකුලට හරි අනතුරක් වුණොත් ලකුණු 5ක් කපනවා පරිස්සම බලා ගන්න කණ්ඩායමකට මේ කවුවා මේකට බලාගි අය මේ ගත්තා මෙයා අර අරුන් අල්ලගෙන come on Ashit සේතලාගේ ටීම් එක අර අතනයි අනිකත් තප්පර 20යි අර අනිකත් ගන්න හැයි එතන මුදින ඒ ගල ගන්න පොඩ නෑ මම අර ගලොක් ඉන්න ආයි 8යි චූටි ගල් 5යි
මොකද හිතන්නේ ටීම් වර්ක් එක අවුලක් නැහැ ඒ මේ කල්පනා කියන්නේ ඔයාලා ටීම් කීයද? දෙකද? මේ ටීම් දෙක. හරි. අංක එක හරිද මේ? හරි 1 2 3 මේ අන්තිම වටේ බලමු කවුද ටැග් ගහනේ කරන්නේ කියලා 10යි 10යි ගල් පිට ගල් තරගේ අවසාන වටේ තව තප්පර 30යි තප්පර 30යි උණුසුම් අවස්ථාවක්. කවුද දන්නේ දැන්? මේ දෙකට නම් දෙකක් තාම ටීම් දෙක කියන නම් දෙකක් රාජවණ තප්පර 10යි 9යි 8යි 7යි 6යි දාවි 5යි 4යි අර මෙයා කවුද කේස් කපන කෙනා? එකයි හරි නවත්ත අත සැම්සන්. අත ගන්න හරි 20යි 10යි ඔයාලා අංක දෙකනේ මේගොල්ලෝ සැම්සන් නා අනේ සැම්සන් මේ දාවිත් කණ්ඩායමනේ මේගොල්ලෝ සැම්සන් හරි සැම්සන් කණ්ඩායම ලකුණු 20යි දාවිත් 10යි කෙස්වල බලය සැම්සන්. අන්න අපේ චර්ච් එකේ පාස්ට දුවනවා අර. දැන් ආයෙ දුවගෙන බලමු. දැන් මේ දෙවෙනි ගේම් එක කරන් තමයි මෙතෙන් පල්ලලා ඉන්නේ. මේ පැත්තෙන් බාන මා ලස්සනයි. වැවත් එක්කලා අන්න අපේ චර්ච් එකේ දැන් අපේ කට්ටිය මේ හතර දෙනෙක් ටීම් දෙකෙන් දෙන්න ගානේ හතර දෙනෙක් ඉන්නවා. බලමු මේ කොහොම මොන ටීම් එක දිනයිද කියලා. මගේ ගමන් සාගයා ඉන්න දුවන්න. මොලස්ති එන්න. ක්‍රීඩකයින්ගේ ගම තිවීම අවසන්. මේ දෙවෙනි වටේද
හරවල තෙල් දානවා. මේකේ පරිප්පු. අපේ කට්ටිය නානවා. අපි අද කුඩාරමක් ගහන්න හිතන් ඉඳියෙත් නොහිතපු වෙලාවක එකපාරටම සොලිකුණාටුවක් ඇවිල්ලා ඔක්කොම ගහගෙන ගියා. ඒ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා අපිට කැඩිච්ච අම්බලමක් හම්බුණා. දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මම අද ඔයාලට පෙන්නන්න යන්නේ ඒක තමයි. යන් මාත් එක්ක. ජම්මාත් එක්ක. මේ තියෙන්නේ අම්බලම. සමහරක් අය නේද කට ඇරන්නේද සීතලේ ගුලිවි කට්ටියත් එක නේද ගින්දර ඉවරයි. බලධාරී දිව්‍යයන් වහන්සේ මේ දවස් තුන පුරා වහන්සේගේ කරුණාවෙන් අපිට මේ සියලු දේවල් කරන්නට වහන්සේ දුන්න කරුණාව සියලුම අත්දැකීම් නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. මේ තුලින් ඔවුන්ට තමන්ගේ ආත්ම ශක්තිමත් කරගෙන වහන්සේ මවා තිබෙන බැවිල්ලට සමීප වී මේ ලෝකේ පාපකාරී ඇත්තහිකම් වලින් වෙන් වී වහන්සේට සමීපව ගමන්. ඉතින් අද තරඟ වැදුණු ඔයාලගේ දැන් පොරවල දැන් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් හොඳ තරඟයකින් දැන් අපි ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය ගැන කතා කරන්න යනවා. ඉතින් මුලින්ම ප්‍රථම ස්ථානය මේ මොහොතේ ලබාගෙන තියෙන්නේ ලකුණු ගන්න කියන්නකො. ඊට පස්සේ ලකුණු දෙන්න මුලින්ම ලකුණු මේ විරාමයෙන් පස්සේ අපි හරි මුලින්ම ලකුණු 377ක් අරගෙන ප්‍රථම ස්ථානය ලබාගෙන සිටින්නේ දාවිත්. දෙවන ස්ථානය ලකුණු 366ක් අරගෙන
කියන්නේ ඉතින් වගේ තරගයේ යෝනිස්ථානය සංසන් කණ්ඩායමට ලබා දීලා තියෙනවා. අවුලක් නැහැ. එකයි දෙකයි. කකුල් 10යි. 10ක ප්‍රතරයක් අපේ කට්ටිය දැන් ගෙවල් වලට යන්න හදන්නේ මේ තියෙනවා මෙතන ටෙන්ට් එක මේ අපේ යූත් එකේ කට්ටිය යාලා ගෙවල් වලට යන්න හදනවා අපේ කැම්පස් ඉවරයි යාළුවෝ දැන් අත බාට අද උදේ කරගන්න විදිහක් තිබ්බ නෑ අපිට දේවල්. හැබැයි දෙවියන් වහන්සේ දැන් යන්න අපිට සලසලා වර්ෂාව ඉවත් කරලා තියෙනවා. සේත දැන් යනවද ගෙදර? කොහොමද? හොඳයි යන්නේ මට හොඳයි යන්නේ. ඉතින් අපිට මේ ගෙදර යන්න වර්ෂාව පායලා දුන්නු එක ගැන මොකද හිතන්නේ? මට ඇත්තටම වෙන සතුටුයි. මගේ තත්ත්වයක් උදා වෙයි කියලා හිතුවේ නෑ. ඔව් මේ වැස්ස විදිහට නෑ අද යන්න පුළුවන් වෙයි කියලා. ඒ දෙවියන් වහන්සේ කරුණාවෙන් අපිට වර්ෂාව එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියේ ඔයාලා හැමෝටම චිස් කියලා. නිවෙස්වලට යන්න. දෙකත් එක්කනවා. ක්‍රිකට් ගහන්න යනවද? දැන් ගෙවල් වල යන්නද හදන කට්ටිය? හොඳයිද? කැම්ප් එක ඉවරද? කැම්ප් එක ඉවරයි. ගෙවල් වල යන්න හදන්නේ. දැන් යනවා.